මම නමින් SM අපුහාමි යමු මිලියන 2 දිනන්න. ප්‍රථම තරඟකරු ඔහු නමින් චූටි බූටි. සර් මං එන්නද උඩට? කනවා. එන්න උඩට. ඔබ සූදානම්ද? ඔව් මං සූදානම්. ඒකනේ මේකට ආවේ. හරි. එහෙනම් අපි යමු හොට් සීට් එකට. හොඳයි. මෙන්න ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය. රුපියල් 10යි. සර් එකපාර මිලියන 2 ප්‍රශ්නට යන්න බැරිද? පිස්සුද? අපි ප්‍රශ්න එකේ ඉඳලා යනවා. මෙන්න ප්‍රශ්නය. ලංකාවට මුලින්ම බයිලා කලාව හඳුන්වා දුන්නේ කවුද? ඔබ ප්‍රශ්නයක්ද? Answer A. Wally Nestian. Answer B. Wally Destian. Answer C. Wally Castian. Answer D. Wally Bastian. යකෝ උත්තර හතරම එක වගේනේ. දැන් පුළුවන් ඔබට පිළිතුරු ලබා දෙන්න. ඔබට ප්‍රශ්න ටිකක් අමාරු නම් ලයිෆ් ලයින් තුනකුත් තියෙනවා. ඒ තුනෙන්වත් ගන්න පුළුවන්. පිස්සුද? ඕවා දැන් අරගෙන මම මිලියන 2 ප්‍රශ්නට ගියොත් මට හුලං වෙනවා. කටවහන් ඉන්න. මට උත්තරේ මතක් වෙන්නේ නෑ. මොකද කරන්නේ? ලයිෆ් ලයින් ගත්තේ අමාරු නම්. මේ පොඩ්ඩක් කටවහන් ඉන්නද? මම උත්තර දෙනකම්. Aද Bද Cද Dද? උත්තර හතරම එක වගේනේ. මතක් වෙන්නෙත් නෑනේ. එම්දින ලයිෆ් ලයින් එක ගත්තා කි. චුට්ටක් කටවහ ගන්නකෝ. මතක් වුණා. අර බයිලාවකුත් තියෙන්නේ. ලංකාවට බයිලාගෙන වොයිල් බැස්ටියන්. බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්. හරි මම පිළිතුර ලබා දෙනවා. එහෙනම් ඔබගේ පිළිතුර? Answer D. වොයිල් බැස්ටියන්. ඔබට සුවර්ද answer D කියලා? 100ක් සුවර් මට. මෙන්න පිළිතුර. answer D. වොයිල් බැස්ටියන්. ඔබ මේ දැන් රුපියල් 10ක් දිනා ගන්නවා.